සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. ඔන්න අදත් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ව හම්බෙන්න මම ආවා. අද කතා කරන්නේත් හරි විශේෂ මාතෘකාවක්. කොහොමද මම බබා හම්බෙන්න ඉන්න කාලේ normal delivery එකට ready වුණේ කියලා. මේ normal delivery එකට මම ready වෙනකොට මම ඇත්තටම මගේ බර ටිකක් වැඩි වෙන්න ගත්තා. අර බර මනින ප්‍රස්ථාරේ ඔන්න එක අවස්ථාවකදී බර වැඩි වුණා. අන්න එතකොට වෛද්‍යවරු උපදෙස් දුන්නා බර වැඩි වුණොත් බබාටත් හොඳ නැහැ. ඔන්න normal delivery එකට අමාරු වෙන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ මම කලින් වීඩියෝ එකදී කරා කෑම පාලනය මම කොහොමද කරේ කියලා. මේ කෑම පාලනයත් එක්ක මගේ බර නියමිත තීරුවට ආවා. ඔන්න එතකොට මම තේරුම් ගත්තා බර කොහොමද පවත්වාගෙන යන්න කියලා. ඒ විතරක් නෙමෙයි මම ඔන්න normal delivery එකට ව්‍යායාම කරන්නත් ආරම්භ කරා. මේ ව්‍යායාම විශේෂයෙන් මම කිහිපයක් කරා. ප්‍රධාන වශයෙන් ඇවිදීම කරා. කෑමෙන් පස්සේ විනාඩි 20ක් විනාඩි 30ක් විතර ගොඩාක් මහන්සි වෙන්න නෙමෙයි බබා හම්බෙන්න ඉන්නකොට. හැබැයි එහෙමීට කාපු ඒවා ටික හොඳට ජීර්ණය වෙන්න. එතකොට ඩෙලිවරි එක පහසු වෙන්න මේ ඇවිදීම කියන එක ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. ඒ විතරක් නෙමෙයි normal delivery එකට මම තව කරපු exercise කිහිපයක් තියෙනවා. හැබැයි මම මේ ව්‍යායාම කරේ වෛද්‍ය අනුමැතිය ඇතුව. මොකද මට වෛද්‍යවරු කිව්වා දියවැඩියා තත්ත්වයක් එහෙම නැති හින්දා ප්‍රෙෂර් මුකුත් එහෙම කිසිම ප්ලසන්ටා එක හරියට තියෙන හින්දා බ්ලීඩින් මුකුත් නැති හින්දා ඔන්න අදිබර නැති හින්දා බබාගේ බර හරියට තියෙන හින්දා පුකුත් ප්‍රශ්න නැති හින්දා ව්‍යායාම කරන්න ඩෙලිවරි එක පහසු වෙන්න කියලා වෛද්‍යවරු මට කිව්වා. අන්න ඒක හින්දා මම වෛද්‍ය අනුමැතිය ඇතුව ව්‍යායාම කරන්න පටන් ගත්තා. මේකෙදි මම කරපු ව්‍යායාම කිහිපයක් මම ඔයගලන්ට කියන්නම්. ඇත්තටම මම ඇවිදීම කරා. ඊළඟට ස්ක්වොට්ස් කරා. ස්ක්වොට්ස් කියන්නේ බිත්තියක් අල්ලගෙන මම හිමීට පහත් වෙලා තප්පර 5ක් 10ක් විතර ඉඳලා ආයි හිමීට නැගිටින එක කරා. එතකොට ඒක ස්ක්වොට්ස් ගොඩාක් කරන්නෙත් නැහැ. අපි normal time එක වගේ නෙමෙයි. බබා හම්බෙන්න ඉන්නකොට අපි උදේට හරි රැට හරි 5 පාරක් 6 පාරක් වගේ තමයි අපි කරන්නේ. මේක මාස 8න් පස්සේ වගේ තමයි මම කරේ. ඊට පස්සේ ඔන්න ස්කොට්ස් කියන එකත් ගොඩාක් වැදගත්. අපිට ඩෙලිවරි එක පහසු වෙන්න අපේ ඉන්න මේවා ඔක්කොම හැදෙනවා. බබා හැරෙන එකට පහසු වෙනවා මේ ස්කොට්ස් කියන එක. ඊළඟට මම තව කරපු ව්‍යායාමයක් තමයි ඩක් වෝක් එක. ඇත්තටම මේකත් වෛද්‍යවරුන්ගෙන් අහලා අපිට කරන්න පුළුවන් නම් හොඳයි. ඩක් වෝක් එක කරා. ඒකෙන් ගොඩාක් දුර නෙමෙයි හිමීට චූටි අඩි 5ක් විතර හිමීට ගියා. එතකොට අපේ මං හිතන්නේ ඒක මට ගොඩාක් පහසු වුණා. ඩෙලිවරි එක වෙලාවෙදිත් ඒක අපේ බබා එළියට එන පුෂ් කරද්දි ඒ ඩක් වෝක් එක ගොඩාක් පහසු වුණා කියලා මට තේරුණා. ඊට පස්සේ මම තව කරපු ව්‍යායාමයක් තමයි කැට් කව් පොසිෂන් එකකින් ඉඳගෙන, ඒ කියන්නේ දන ගහගෙන ඉඳලා අපිට බඩ ඉහළ පහළ කරන්න පුළුවන්. ඒකත් අපිට හරිම පහසු ව්‍යායාමයක්. දවසකට මිනිත්තු 5ක් කොටත් අඩුවෙන් වගේ අපිට මේක කරන්න පුළුවන්. උදේට හරි රැට හරි හරිම පහසුයි මේ ව්‍යායාමයත්. එතකොට අපිට තව කේගල් එක්සර්සයිස් එක කරන්න පුළුවන්. අපේ මුත්‍රාකරණේ එක ආකාරයේ අපිට හිතින් මුත්‍ර තද කරගන්නවා වගේ ඒ වගේ මිනිත්තු 5ක් විතර ඒකත් ගොඩක් වැදගත් ව්‍යායාමයක්. අපිට කරන්න පුළුවන් ව්‍යායාමයක්. එතකොට මම ඇත්තටම ගොඩක් අන්තිම මාසෙදි වගේ ව්‍යායාම ටිකක් කරා. YouTube එකේ තියෙනවා බබා හම්බෙන්න ඉන්නකොට pregnant women's ලට exercise කියලා කරාම මම ඒ exercise ටිකක් බලලා විනාඩි 15ක් විනාඩි 10ක් වගේ ගොඩාක් බර exercise නෙමෙයි. pregnant women's ලට සුදුසු exercise තියෙනවා. අන්න ඒ වගේ ඒවා ටිකක් බලම YouTube එකෙන් බලලා කරා. ඇත්තටම ඇවිදින එකත් මම
ගොඩක් කරපු දෙයක් තමයි ඔන්න ඔය ව්‍යායාමත් එක්ක හොඳට පෝෂණයත් අරගෙන හොඳට වතුර බීලා මනසත් හොඳට සුබදායක විදියට හිඳලා අපි ඩිලිවරි එකට සතුටින් මුහුණ දෙන්න ඕනේ. එතකොට අපේ ආත්ම විශ්වාසය එතකොට හරිම වැදගත්. අපි මේක ඇත්තටම කාන්තාවකට අපිට අපේ සිරුර මේ බබෙක් හම්බෙන්න සුදුසු විදියට හැඩගැහිලා තියෙනවා. අපිට ඒකට බය වෙන්න දෙයක් නැහැ. ඇත්තටම වෛද්‍යවරු අපිට මොන හරි මේව තත්ත්වයක් තියෙනවා අපිට ඒ වෙලාවෙදී උදව් කරනවා. හැබැයි අපේ සිරුර හැදිලා තියෙනවා බබෙක් හම්බෙන්න සුදුසු විදියකට මේ කාන්තාවකගේ. ඉතින් වම්මලා මං හිතනවා ඔයගලන්ට අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයගලන් මොනවද කරන එක්සර්සයිස් කියලා ඔයගලන්ටගේ තියෙන අවස්ථා මමත් දැනගන්න කැමතියි. ඔයගලන් කමෙන්ට් එකක් දාලා ඔයගලන්ගේ අදහසුත් එකතු කරන්න. එහෙනම් වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් subscribe කරන්න. මම තවත් වැදගත් වීඩියෝස් මේ channel එක හරහා ඔයගලන්ට එක්ක බෙදා ගන්න සූදානම්. එහෙනම් අපි තවත් මාතෘකාවකින් නැවත හමු වෙමු. ඔයගලන්ට සුබ දවසක්.